io do una spiegazione della questa recita ai nostri fratelli. Prima di tutto in questa recita noi parliamo del nostro Signore Gesù che dice la via, verità e la vita è il nostro Signore Gesù. In questa trama ci sono alcune famiglie, una famiglia ricca e una famiglia di questo mondo che non credono, che vivono nelle cose del mondo, e dopo c'è un'altra famiglia che vivono con la salvezza del nostro Signore Gesù. Alla fine di tutte queste storie, quella famiglia ricca con una malattia che ha avuto il padrone della casa, lui con quel messaggio che ha ricevuto, con quelle buone notizie che ha ricevuto da quello che sta servendo in quella sua casa, lui se n'è andato dalla chiesa e ha ricevuto la guarigione del nostro Signore, e dopo lui ha accettato il nome del nostro Signore Gesù. Tutta questa storia sta girando nel nome del nostro Signore per dare questa gloria al nostro Dio con questa storia. Hi darling. අද නම් හොඳට shopping කරනවා. මෙන්න වගේ කාඩ් එක. ඩාලින් කිව්ව විදියට නම් කාඩ් එකේ සල්ලි ටික ඉවරයි වගේ. ඉතින් shopping කරනවා ඉතින්. හරි යන්නේ ඒකමක් නෑ. මම දන්නේ නැතිනම් ඔයාගේ හැටි. මේ ඒක නෙමෙයි. දැන් ඔයාට තියෙන්නේ දැන් ඔය අලුත් අලුත් කියනවනේ. ඒ පරිණන්දු ටික ඔක්කොම අර ගුණදාසයට දීලා දෙන්න අරන් යන්නේ ගෙදර. අනේ මං ගාව නැහැ පරණ ඇඳුම්. ඔයාට තියෙනවා නම් ඔයා දෙන්න. හරි අනේ. ඔයා කැමැත්ත කරන්නකො ඉතින්. හරි. ඔයා මොන හරි රැට ඕඩර් කරනවද? හරි. එහෙනම් මම කතා කරන්නම්කෝ. ළමයින්ගෙන් අහන්න මොනවද කන්න ඕනේ කියලා. හරි මම ලෑස්ති නැත්නම්. මහත්තයා ගුණදාස මහත්තයා මං ගඩ ටික නම් ඉවර කෙරුවා. මම මේ ගෙදර යන්න කියලා බැලුවේ. උඹ ඉක්මනටම හැමදාම වැඩි ඉවර කරලා ගෙදර යනවා. දැන් මම මේ ඕඩර් කරා කැම ටික. ඒව ආවට පස්සේ අපි කාලේ කරනවා අස්පස් කරනකොට යමන් ඉඳලා. අනේ මහත්තයා ගෙදර හරි කරන්න ඕන වැඩ ටික නම් ඔක්කොම මං ඉවර කෙරුවා. මගේ පවුලයි ළමයි බලන් ඉන්නවා මහත්තයා. මං එනකන් කැම ටික ගන්න. දැන් ඉතින් ඔබ නවත්තපන්. එහෙනම් ඵලයන්කෝ. හැබැයි කම් මතක තියාගනින්. ඔබේ පඩියෙන් අඩුව නෑ. ඔබ වෙලස් ඉන්නේ යන්නේ. ඒකට කමක් නෑ මහත්තයා. මේ මොකද නෙමේ? තාම කෑම ආවේ නැද්ද? ගුණදාස මොකද මේ? නෑ නෝනා. මම මේ යන්න කියලා බැලුවේ. හරි එහෙනම් යනවා. නැත්නම් අපි කඩකම් බලන් ඉන්නේ. හොඳයි මහත්තයා. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ගිහින් වරන් කරේනම්. ළමයි එන්න කැම ඇවිල්ලා තින්නේ. පොඩක් ඉන්න මට ෆොටෝ එකක් ගහන්න ඕනේ. හරිද? අපි ෆොටෝ එකක් ගහමුද? කොහෙන්ද මං චීස් කියන්නේ? හරි. කනේ තියෙන්නේ. හරි එහෙනම් යන්න නිදාගන්න. Good night. මේ එහෙනම් ඔයා මේව අස් කරන්න මම යන වොෂ් එකක් දාගන්න. හරි. ඔයා වොෂ් එකක් දාන්න ඉතින් මම අස් කරන්න. කොහෙද මේ ගුණදාසයක් කියන්නේ? මූ හැමදාම කන්නේ බතුයි සම්බෝලයි. ඒක ගන්න උදුවගෙන ගියා. මොනා කරන්නේද? දරුවෝ එන්න අපි කැම ටික ලෑස්ති කරමු. දැන් තාත්තත් එනවා ඇති. එනවා මේ. තාත්තට පරක්කුයි.
ඇයි පුතේ ඔයාට බඩගිනිද? නෑ තාත්තට නම් ඉන්නේ. අන්න මේ තාත්තට මයි පුතාට බඩගිනි වෙලා වගේ. ඉන්නකො මම ඉක්මනටම මූණ ටිකක් හොදගෙන එන්න. අපි ඊට පස්සේ කැම ටික කමු. හරි එහෙනම් ඔයා අඳුරු මාරු කරන් එන්නකො නේද? බලන්න. එන්න වාඩි වෙන්න. අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. ස්වර්ගයේ වැඩ වසන්නා වූ අපගේ දෙව් පියාණෙනි, ඔබ වහන්සේට ස්තුතියි මේ යහපත් දවස අපට දුන්න නිසා. ස්වාමිනේ, ඔබ වහන්සේ අපගේ බැටළුවේ ඩේරාණු නිසා ස්තුතියි. ස්වාමිනේ, අපගේ ජීවිතවලට අවශ්‍ය කරන සියල්ල සපයමින් මේ ආහාරයටද ඔබ වහන්සේ ආශිර්වාද කරමින් අපට සැපෙවු නිසා ස්තුතිවන්ත වෙනවා. ප්‍රේමීය දෙව් සමුදනේ මේ ආහාරය ඔබ වහන්සේට බාරයි. ඔබ වහන්සේ ආශිර්වාද කරන්නට අපිට මෙන්න මේ පොළවේ ජීවත් වෙන සෑම මිනිසෙකුටම, සෑම දරුවෙකුටම, සෑම පවුලකටම ඔබ වහන්සේගේ මේ ආශිර්වාදය ඔබ වහන්සේ තබා ඔබ වහන්සේ ආශිර්වාද කරනසේක්වා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ෂෝ අම්මා රස කෑම එකක් කියලා තියෙන්නේ. එන්න කම්. ජිනදාස නැගිටිනවා. ඊයේ රෑ කඳ මැදය වගේ දීලා ඇවිල්ලා තාමනේ මේ ළමයාට ඉස්කෝලේ යන්න බරක් වෙනවා. ඉක්මනින් නැගිටිනවා මිනිස්සු. මොන මල කරදරයක්ද ගෑණියේ පාන්දරක කෑ ගන්නවා. උදේ පාන්දර මරු උදේ පාන්දර. දැන් වෙලාව බලනවා 8ත් පහු වෙලා. අද මේ ළමයාට ඉස්කෝලෙන් එළිය තමයි ඉන්න වෙන්නේ. අම්මෝ ඒ උදේ පාන්දර කියවිල්ල නතර කරන්න මල කරදරයක් නේ මේක. මල කරදරේ ඕවා හිතානේ තිබ්බේ තමුසෙට බඳින්න කලින්. කොහෙද ඉතින් මාත් මෝඩ වුණානේ. ආඩ තිබ්බා ඊට වඩා හොඳ මිනිස්සෙක් බඳගන්න. අනේ මේ මගේ ගහගන්න එපා. හරි මේ ළමයා ගිහින් දානවා මම යනවා. ළමයෝ ලෑස්තිලා දින්නේ. ඕ උඹලගේ අම්මගේ පුදුම වදයක් තියෙන නෙමෙයි පාන්දර එක. අද උදේ මෙහා ගෙදර සද්දේ. ඒක තමයි. මම ඊයේ රෑ ඉඳන් ආගෙන හිටියේ. ওই මිනිස්සෙගේ සද්දේ. කොහෙද ඉතින්? මේ මිනිස්සයාට කොච්චර කිව්වත් අහන එකක් කියන්නේ. කො ළමයා ලෑස්තිද? එනවා තාත්තේ. එන්න පුතේ. අපි යාඥා කරලා යමු. ස්වර්ගයේ වැඩවසන්නා වූ අපගේ දෙව් පියාණනි, ස්වාමිනිය ඔබ වහන්සේගේ දෑයට මේ දරුවෝ බාර කරන මිත් ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමිනේ. මේ යහපත් දවස දුන්නා වූ දෙවිඳුනේ ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමිනේ, අපගේ net වලින් එහාට දකින්නේ ඔබයි මගේ දෙවිඳුනේ. ස්වාමිනේ, ඔබ වහන්සේ මේ දරුවෝ රැකවල් කරන්නට පියන්න ඔබ වහන්සේගේ දෑතට මුළුමනින්ම මේ දරුවෝ බාර කරනවා. ඔව් සමග සිටින දරුවෝ බාරයි ස්වාමිනේ. ස්වර්ගික දැනගැන්ම, ප්‍රඥාව, නුවණ, බලය දීලා ස්වාමිනේ ඔබ වහන්සේ සියල්ලෙහිදී ආශිර්වාද කරනසේක්වා. යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන්. යම් පුතේ. කීයක් කරේ කතමනාවක් ගත්තනම් කාලක් භාගයක් ඇදගන්න. ජිනදාස මල්ලි. අදත් එනවා. දේශනාවක් තමයි තියෙන්නේ. මම්මි කීයක් කරේ වාගෙන අඩියක් ගහගන්නේ කොහොමද බලන්න මේ මුන්දගෙන් පුදුම පදයක් තියෙනවා. ජිනදාස මල්ලි. ආයි ගෝයි. ජිනදාස මල්ලි. ඊයේ රාත් මට ඇහුණා ඔයලාගේ ගෙවල් පැත්තේ පුදුම සද්දයක්. අපේ ගෙදර අම්මා වෙන්න බෑවා. සමහර විට අර අල්ලපු ගෙදර වෙන්නේ නැද්ද? අනේ මල්ලි. ඔයාගේ ඔය ජීවිතේ වෙනස් කරගන්න ඔයාට උමනාවක් නැද්ද? ඔයාගේ ජීවිතේ ඔයා වෙනස් කරගත්තොත් එහෙම ඔයාට විතරක් නෙමෙයි යහපත වෙන්නේ. ඔයාගේ පවුලට, ඔයාගේ දරුවන්ට මේ හැම දෙයකටම යහපතක් නෙවෙන්නේ මල්ලි. අනේ මේ අයියේ
මම චුට්ටක් ඩිංගක් කරේ මේ අඩියක් මඩියක් ගහගත්තාම තමයි ඔය හැම එක්කෙනාටම කරදරේ. මේ මට අද නම් ඔය වගේ ඔය දේශනාවල් අහන්න මට වෙලාවක් නැහැ. මම යනවා යන්න. ඔය කාර්යවල කෙනෙකුට ඔය කියාගන්න. මම යනවා අර පොඩි ළමයාගේ පොට් එකට. යනවා යන්න. කොහෙද ඉතින්? අනේ දේව කරුණාව ලැබිලා මේ මිනිස්සයා කවුද හරි ජීවිතේ හදාගත්තොත් එහෙම නංගියේ කියන්න මම මේ සීනි ටිකක් ඉල්ලලා යන්නේ කියලා ආවේ. ඉන්නක්කේ මං ගෙනල්ලා දෙන්නම්. ගෙදර සීනි 8ක් නැහැ. කොහෙද ඉතින්? අපේ මිනිහාගේ වැඩේ උදේ ඉඳන් රැ වෙනකම් මොලේකනේ. ඒක තමා නේද අපේ ගුණදාසත් කතා කළා කිව්වා. කොහෙද ඉතින් වැඩක් වෙලා නැහැනේ. ඕ නංගියේ ඔය මිනිහට කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔය මිනිහා හැදෙන මිනිහෙන් නෙමෙයි. ඒකනේ අක්කේ මම ඔයාලට දවසක් කිව්වා වගේ ඔයාලට පුළුවන් අපිත් එක්කලා සභාවට යන්න. අපිට පුළුවන් ජිනදාස ගැන යාඥා කරන්න. මොකද අපේ එකම මාර්ගය අපේ යේසුස් වහන්සේ. හරි නංගි බලමුකෝ. ඒක නෙමෙයි මට ඔය සීනි ටික දෙන්න. හරි. මම යනවා. මේ අහුනද? ඔය බෝබිය ගෙනවනම් මට ඔෆිස් එකට වරක් වෙනවා. දැන් බෑනේ මම අදක ඉන්නේ. ඔය ජිනදාසට කියන්නකෝ. දිනදාස මහත්තයා ඔය ගෝපිය ගිල්ලන් අවන්න ඕනගේ අයින්ද මහත්තයා මෙන්න මහත්තයා කෝපිය උඹ ගිහිල්ලා මම මේ කෝපියක පොඩකම් අර වාහනේ පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා දාපන් හොඳයි මහත්තයා මම ඒක බලලා කරන්නම්කෝ දිනදාස මහත්තයා චුට්ටක් කොහොම හිටපන් මේ පපුව පොඩ්ඩක් හිතෙනවා අනේ මහත්තයා එහෙම මොකද නෑ ඒත් කමක් නෑ උඹ ගිහිල්ලා මං කිව්ව වැඩේ කරපන්කෝ ඔක ඇදෙයි හොඳයි මහත්තයා මං එනනම් මේ වැඩේ කරන්නම්කෝ දිනදාස අනේ මහත්තයා මේ මොකද මේ නෝනා අනේ මහත්තයා වැටුණා ඉතින් කරන්නකෝ අනේ පුදුනේ මාතේ ඉතවන්න. අනේ ඉන්න මහත්තයා ඉන්න මහත්තයා අනේ මහත්තයා ඉතවන්න කෝල් කරන්න. ඉන්නේ හෙලෝ දොස්තර මහත්තයා කතා කරන්න. අනේ දොස්තර මහත්තයා අපේ මහත්තයා මොකක් අපේ අමාරුවක් ඇද්ද වැටුණා අනේ මහත්තයා ඉක්මනට පැමිණ එන්නකෝ තමයි කොහොමද මොකද උනේ කියලා එකපාරටම කන්නාඩි දෙක පොඩක් ගලවන්න ඇස් දෙක හොඳට අරින්න ලේ ටික මදි වගේ හොඳට උස්ම ගන්න උස්ම ගන්න හොඳට මිස්ටර් මයිකල් ඔයා දැන් හොඳට රෙස්ට් කරන්න ඕන. හොඳේ? මිසිස් ස්ටෙප්නි දැන් අපි කාලයක් තිස්සේ වගේ මහත්යට බේත් කරනවා. දැන් මේ ලෙඩේ ටිකක් බරපතල තත්ත්වෙදී ඉන්නේ. ඒ කිවිලට දැන් මේක බේත් වලින් කන්ට්‍රෝල් කරන්න බෑ. හොඳම දේ තමයි ඔයාගේ මහත්යව ආගමට දහම නැඹුරු කරලා සතුටින් තියෙන එක. I am so sorry. එහෙනම් මම ගිහින් එන්න. නෝනා කවුද මේ මන් නෝනා මොකද්ද මේ මහත්තයාට උනා කියන්නේ ඔය කොහොමද දන්නේ ඇයි නෝනා මුළු ගමම කතා වෙන්නේ මේ ගැන අනේ දන්නේ නෑනේ එක පාට පපුවල්ලගෙන වැටිලා මේ බිම වැටුණා ඉතින් දැන් මොකද දොස්තරලා කියන්නේ දොස්තරලා මොකද කරන්න බෑ කියනවානේ බය වෙන්න එපා නෝනා කිසි දෙයකට මන් දන්න නියම තරක් තියෙනවා හොඳට ශාස්ත්‍රයේ කියනවා ආයිකින් බලන් හිටියම දැන් නෝනා ලෑස්ති නෝ ඉතින් අපිට දැන් මේ යන්න පුළුවන්
මොකද එතන එන්නට සෙනඟ. එහෙනම් මම ලෑස්ති වෙලා ඉන්නවා අපි. හා නෝනා. ඕයි කියන දේ තාම නැද්ද? පොඩ්ඩක් ඉන්නවා මනුස්සය කපු මහත්තයා නේද? මගේ අත් දෙකත් තෙවුලනවද? තාම කපුම දැල්ල නෑ වගේ නේ. ඔව් අප්පා මේ ගෑන්ගේ මලක් හරච්චරේට මම මේ උදේ පාන්දර ඉඳන් මෙතන ඉන්නේ. මොකද නේද? අපි ආවේ මල්ලියේ මේ මිනිස්සයා උදේ ඉඳන් රෑ වෙනකම් බොනවා ඉවරයක් නැහැ. මේ කපු මහත්තයාවි කියලා මොන හරි කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඒක ඩෝගුට මේ නෝනාගේ මහත්තයාට හොඳටම අමාරු වුණා. දොස්තරලා කියනවා මුකුත් කරන්න බෑ කියලා. අපි මේ කපු මහත්තයා කියලා ශාන්ති කර්මයක්වත් කරගන්න කියලා ආවේ. ඔබ හොතම දැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙමද? මේ නෝනා තුර බලාද? ඔව් නිකක් අපි නම් ළඟ. මේ සුන්දරාය පුරේ ගිහිල්ලාද මම අප්පා සෝමපාල එනවා කපුවත්ත මේ මේට වරෙන් බං ඉදහම් මංගාවි මම තමා ගුරා ඔබ ගෝලයා දන්නවා අද කොහමද අද කන්ටියරන් ඉන්නවා ඉස්සරහට ගිහින් බලපන් මොකක් හරි එහෙම ඇවිල්ලා තියෙනවද කියලා අපිට අද උන්ට වාසියක් බලන්න ගන්න පුළුවන්ද කියලා කෙනෙක්ව මම දාලා ඉන්නේ කපුවත්තා මේ දවස්වල ටිකක් දන්නවනේ ටික ප්‍රශ්න තියෙනවා අපිට කෙනෙක්ව දාලා ඉන්න බය ගිහිල්ලා බලපන් අද දවසේ කොහොමද කියලා කට්ටි ඉන්නවා නම් එන්න කියපන් හරි හරිද මම ලෑස්ති කරලා ගන්න ඔක්කොම හරි කපුවත්තා දෙයියෝ වටින්නයි වගේ යන්නේ. මාම කතා කරන පාටක් නෑ වගේ නේ. මම හිතන්නේ දෙයියෝ වඩින්න පරක්කුයි ඔය. මොකද මේ පැත්තේ දොරටුව මෙහෙමයි කපුවත්තා හරිද කඩවදාන ගෑනෙක් එක්ක දේවත් එක්ක ඇවිල්ලා ඉන්නවා ඔව් මම හිතන්නේ ගෑණි කාර්යයේ හදිර බලන්නේ වලක බොන්නේ තාම මේ සුපිරි අත්තක් තියනවා මීට ගානක් කඩ ගන්න ඕන එහෙනම් අද අපිට හොඳ වාසිය වාසි කියන්නේ කරේ සේනාව බල දවසක් කල්ල මරේ එහෙනම් අපි අද උඹ එකටම යමන් ගිහලා ගියම අර අටකාර ගෑනුයි බේබදු වින්නක් වනේ ඔව් ඉන්නේ දෙන්න නේද හොඳයි කපුවත්තා එහෙමයි මේ ඔය දෙන්න දෙන්න කිව්වා මේ වැඩි හොඳයි වැඩ ගන්න පූජාවට දෙන්න පූජාවට දෙන්න වැඩ ගන්න හොඳයි දැන් වැඩ ගන්න සියලු දේවල් ඔබ දෙපළ වැඩ ගන්න ඔබ දැන් මට පේනවා මේ මිනිස්සුගේ බේබදුකම හොඳ කරලා දෙන්න පුළුවන් හොඳ බලගත් තැනකට ඇවිල්ලා තියෙන්නේ ඒවට යනවා සෑහෙන වියදමක් ඒක කරන්න නම් පූජාවක් කරන්න වෙනවා කොයිලක් කරන්න වෙනවා සාන්ති කර්මයක් කරන්නම වෙනවා මොකද නැත්නම් මේ බේබදු මනුස්සයා බේබද නවත්තන්නේම නෑ මොකද මෙතන බලගත්ු තැනක් මෙතන මේ හොඳ බලගත්ු තැනක් එම නිසා මේ ගෝලයා අඩුම කුඩුම ටික ඔක්කොම කියයි ඔබලට එහෙමයි. ඒ ටික ඔක්කොම මේ ගෝලයෙන් අහගන්න මේ ගෝලයා කියන්න ඕන ඒවා දීනේ වකවාන ඔක්කොම කරලා දෙයි ලියලා ලිස්ට් එක දෙයි ඒවත් තරම් නැවත එන්න එහෙමයි කපු මහත්තයා. හොඳයි එහෙනම් යන්න පුළුවන් මේ කප්මාත්‍යා පොඩ්ඩක් මෙහාට එනවා. මේ තව පොඩි වැඩක් තියෙනවා කරගන්න. ඔව් කියන්නේ මේ ගෑණිගේ කට වාචාල ගෑණිගේ කට පොඩ්ඩක් වහන්න විදියක් නැද්ද? කටවල් නම් වහන්න හරි අමාරුයි ගෑනු. නමුත් බං එයක් තියනවා කරන්න මොකද මගේ යන්ත්‍රමාන්තර සෑම දින බලගත්තා. මට දෙනවා මං ගුලි 3ක්. ගුලි 3ක් දෙනවා. ඔබ කෑම කන වෙලාවට හොරෙන් දාපන් ඒක. ඒකට කට ටිකක් අඩුවේ. හරි කමු මහත්තයා. එහෙනම් මට අර ගෝලයාට ඒකත් එවන්න. මං එවන්න. හැබැයි ඒකට මම මුදලක් අය කරනවා. ඒක ගෝලයාට දීපන්. ගෝලයා කීයක්ද කියලා. හරි කමු මහත්තයා. හොඳයි. අපි ඉතින් වැඩේ වුණේ පස්සේ මොකක් හරි කරමු. හොඳයි එහෙනම් දැන් ඵලයන්. කවුද ඔව් ගෝලයා. තව කට්ටියක් ඉන්නවා ඔව්. එන්න කියන්නේ ඒකට දෙන්න කියන්නේ. මේ ඔය දෙන්න දෙන්න කිව්වා කවුද එන්නකෝ මේ පූජාවට ක්‍රිෂ්නේ ඔව්.
මේ වැඩ මට යමක් පේනවා. මට දැන් කියන්න පුළුවන් ඒක. මහත්තයා අසනීපෙන් ඉන්නවා වගේ පේනවා. ඔව් මට පේනවා. මහත්තයා ගොඩක් අසනීපෙන්. ඔව් මේ දේවාලෙන් පුළුවන් ඒක සුව කරලා දෙන්න. හැබැයි මේකට ලොකු මුදලක් යනවා. දැන් විශාල මුදලක් උගලකට දරන්න වෙනවා. ඒ මුදල අනුව මේ හැම දෙයක්ම මොකද දෙයියොත් දැන් මුදල් නැතුව කිසිම දෙයක් කරන්න කැමති නැහැ. එම නිසා මේ දේවාලේ දෙයියන්ට දෙන පඳුරවම තමයි දෙයියෝ වැඩ කරන්නේ හැම දෙයකම. එම නිසා ඒ හැම දෙයක්ම ඔයගලට කරලා දෙන්න පුළුවන් මේකට තොইলයක් කරන්න වෙනවා. සාන්ති කර්ම අනිවාර්යයෙන්ම කරනවා. එතකොට බිලි පූජාවක් කරන්න වෙනවා. ඉතින් ඒ ඔක්කොම අඩුම කුරුම දෙක බෝලයක් තමයි මම බාර දීලා තියෙන්නේ. මොකද මංගෙන් පස්සේ මූ තමයි ඉන්නේ. මූ තමයි ඒවා කරන්නේ. එම නිසා මූ ඔක්කොම කරලා මේවා කරලා දෙයි. ඔයගලන්ට කියන්නේ අර මුදල අනිවාර්යයෙන් ලක්ෂ 15ක් විතර යනවා මේ මුදල. කීයක් කමන්නේ. හොඳයි. එහෙනම් ගෝලයා ඔක්කොම අහගන්නකො. ගෝලයා ඔක්කොම ලිස්ට් එක දෙයි ඔයගලන්ට. හරි. හොඳයි එහෙනම් දැන් යන්න පුළුවන්. හරි. මේක තමයි ලිස්ට් එක. මේක මේ කුකුලෙක් ඕනේ. විස්තරයක් ඕනේ. හැබැයි විස්තරේ මෙහෙම වෙන්න ඕනේ. මේ විස්තරේ දාලා කිසි සුදු වෙන්න ඕනේ. නැත්නම් හරියන්නේ නැහැ. මම පාරවල් හදන්න ඕනේ. පල්වල් හදන්න. පළතුරු වට්ටි ඕටි පළතුරු ගන්න ඕනේ. පළතුරු එහෙම විදිහට. හැබැයි ෆ්‍රෙෂ් පිට තියෙන්න ඕනේ. දෙයිය කන්නේ මේ නරකෙක්. බුලත් තමයි මෙතන තියෙන වැඩ. මොන ලොකුම දේ. ඔය මොනවද තිබ්බත් වැඩ. ඒකට තියෙන පඳුර ලොකු වෙන්න ඕනේ. ලොකු වෙන තරමට දෙයියගේ බලය වෙන්නේ. හරිනේ? එහෙනම් මේ ඔය ඕකේ තියෙන අපේ නම්බර් එක. මේ ආරම්භ මේ අටපාඩුවක් කියමු තිබොත් අපිට කතා කරන්න. වැඩ. හරිනේ? යන්න පුළුවන් කට්ටිය. හරි? දැන් සෝම්පාද මොකද හොඳයි දැන් මේක හොඳට වුණානේ. හොඳට වුණා. එහෙනම් ඉතින් අපි එහෙනම් දිනවා කොහොමද වැඩියක් හැබැයි දෙකෙන් යන්නේ ඈ. ඔව්. ආයෙත් වාසියක් අපිට හොඳට කරනවා. එහෙනම් දැන් යමක් මහත්තයා දිනදාස මහත්තයා එක්කලා මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? කියවන් දිනදාස මහත්තයාට දැන් කොහොමද මහත්තයා? දිනදාස කියන්න තරම් කිසිම ගුණයක් නැහැ දිනදාස. මොකද දන්නවනේ පොඩ්ඩක් හිතපන්. මට තියෙන මිල මුදල් ඔබ දන්නවනේ. අනේ ඕ මහත්තයා මට හිටිය යහළුවෝ කොයිතරම් ධනවත්ද කියලා ඔබ දන්නවනේ දිනදාස. උන් එක්ක අනේ මගේ රයිසක නෝනා එක්ක යන්න පුළුවන් හැම තැනකටම ගියා. සල්ලි පුළුවන් තරම් වියදම් කරා. බපොත් මහිරේ ඒත් කිසිම වැඩක් උන්නේ නැහැ දිනදාස. අනේ අන්තිමේටම අර එහා ගෙදර අර අල්ලපු ගෙදර නංගි ඇවිල්ලා අපේ නෝනා එක්ක අර කට්ටඩිය කියන්නා වූ මිනිස්සේ ගාවට ගියා. ලොකු දේවල් කියලා තිබ්බා. ඒ මිනිහාගේ නම මේ මුළු ලංකාවම දන්නවලු කියලා එක්කගෙන ආවා. අයියෝ ගේ පුරා සීනු ගගා මේක නටුව නැටිල්ල. අයියෝ මම හිතුවා නටු විදිය රෙඩේ නැත්තරම නැතුවයි කියලා. දිනදාස මොකද දැක්ක නේද අර බඩගෙඩිය? මම හිතන්නේ මේ අපි වගේ තැන්වලින් කාලා අයියෝ බඩ මෙහෙම තිබ්බේ. මේ දිනදාස මගේ අයිසක නෝනකට තියෙන ආදරය නිසා මුදල් කීයක් දුන්නා දන්නේ නැහැ හොරාට. අයියෝ ඒක මම එහෙමයි දිනදාස. ඒක තමයි මහත්තයා අපිට මේ ලෝකේ කොච්චර මිල මුදල්
අයියාත්තිය දිගුණත් මහත්තයා අපිට රෝගයක් ආවම අපිට මේ වගේ පීඩනයක් මේ වගේ ව්‍යසනයක් වුණාම අපිට කිසිම උපකාරයක් නැහැ මහත්තයා මේ ලෝකේ. මහත්තයාට පුළුවන් නම් මහත්තයා මාත් එක්කල යමුකෝ අපි අපේ සභාවට. අපි ගිහිල්ලා යේසුස් වහන්සේට යාඥා කරමු. මක්නිසාද අපගේ යේසුස් වහන්සේ මහත්තයා මේ ලෝකයට පැමිණිලා මේ ලෝකේ ජීවත් වෙන මිනිසයන්ට රෝග වලට සුවය දෙන්න බලාපොරොත්තු නැති මිනිසයන්ට බලාපොරොත්තු දෙන්න ඒ පිණිසමයි උන්වහන්සේ කුරුස ගහක එල්ලිලා උන්වහන්සේ මලේ මහත්තයා ඒ ස්වාමින් වහන්සේගේ ලේවලි අපිට සුවය තියෙනවා අපිට නිදහස්කම තියෙනවා මහත්තයා දැන් මාත් එක්කලා මේ ඉරිදා ගිහිල්ලා අපේ සභාවට ගිහිල්ලා අපි යේසුස් වහන්සේට යාඥා කරමුකෝ. ඒක තමයි දිනදාස. දැන් මම යන්න පුළුවන් හැම තැනකටම ගියානේ. දැන් ඉතුරුලා තියෙන එකම ස්ථානය ඔය උඹ කියන ඔය යේසුස් වහන්සේ කියන ස්ථානෙට තමයි. කමක් නැහැ. බාන්න උඹ යන වෙලාව මට කියපන්කො මාත් මගේ නෝනත් ළමයි එක්ක එන්නම් එහෙනම් යන්න. ඒක තමයි මහත්තයා. මම ඉක්මනින්ම මේ සේරම ලෑස්ති කරගෙන මේ ඉරිදටම අපි යන්න ලෑස්ති කරගන්නවා. හොඳයි දිනදාස. එන අපි ඔක්කොම එකතු වෙලා යන්න මේ දවසට. හොඳයි මහත්තයා. මම මේ ඉතුරු වැඩ ටික ඉවර කරලා දාන්නකෝ මහත්තයා. දිනදාස එක බලලා කරලා දාපන්. මහත්තයා. මහත්තයාගේ මූණත් දැන් නම් හරි සන්තෝෂෙන් වගේ. දිනදාස මම මේ ඔබ එනකම් බලාගෙන හිටියේ. කියන්න අපි මහත්තයා. ඔව් දිනදාස. දැන් මට ලොකු වෙනසක් තියෙනවා දිනදාස. දිනදාස මට දැන් මං ගැනව ලැජ්ජා හිතෙනවා. ඒ මොකද දිනදාස මට මතකයි මීට අවුරුදු 10කට කලින් මගේ ගෙදර වැඩට ආපු වෙලාවේ ඔබ වැඩි වෙලාවක් ගියේ නෑ. මට වචන දෙක තුනක් ඔය යේසුස් වහන්සේ ගැන කතා කළා. නමුත් මම ඒ වෙලාවේ මට බැනලා එළවලා කිව්වා තියෙන වැඩක් කරගනින්. ඕකෙන් ඇති මට වැඩ ගන්නවක් නෑ කියලා. අනේ දිනදාස මට දැන් මං ගැනව ලැජ්ජයි දිනදාස. ඇයිද කියනවා නම් අන්තිම මට ඒ තැනට යන්න සිදු වුණා. ඒ උඹ දවස් ගානේ මට කියන්න ආව ඒ යේසුස් වහන්සේව මට ඕන වුණා. නමුත් මම හිතුවේ දිනදාස ජීවිතය කියන්නේ සල්ලි කියලා. ජීවිතය කියන්නේ ධනවත් මගේ හිතියෝ යාළුවෝ කියලා. යාළුවෝ මට කොහොමද කිව්වේ ඔබ එකන් වලට උඹ අහලා ඇති. මයිකල් මම උඹත් එක්ක මැරෙන්න ඉන්නවා. උඹනේ කෝටි ගණන් අපි වියදම් කරනවා කියලා. නමුත් දිනදාස කෝ දැන් එක එකක් නැතෝ ගියා. එක කෝල්ලක් දෙනවා දිනදාස. ඒ ඔක්කොම නැතෝ ගියා. අන්තිමට මට ඉතුරුනේ යේසුස් වහන්සේ විතරයි දිනදාස. ඒක තමයි මහත්තයා. මහත්තයා පසුගිය දේවල් ගැන ඔච්චර පසුතැවෙන්න එපා මහත්තයා. මේ ලෝකේ මිනිස්සුෙකුට දේව කරුණාව අවශ්‍යයි මහත්තයා. යම් මොහොතක මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපගේ ස්වාමින් වහන්සේ ඒ ගැලවුම්කාර දෙවියන් වහන්සේ මහත්තයාගේ ජීවිතයටත් ඒ කරුණාව එකතු කරපු නිසා උන්වහන්සේ තමන්ව විශ්වාස කරන කිසිම මිනිසෙක්ව මහත්තයා අත්හරින්නේ නැහැ. උන්වහන්සේව විශ්වාස කරන කිසිම මිනිසෙක්ව මේ පොළවේ අනාථ වෙන්න දෙන්නේ නැහැ මහත්තයා. ඒ උන්වහන්සේගේ ප්‍රේමයේ තරම් විශාලයි මහත්තයා. ඒ හින්දා තමයි මේ ලෝකේ මොන තරම් මිල මුදල් වස්තු සම්භාරයන් මිනිසයාට තිබුණත් මහත්තයා ඒව එක්ක ශනිකයෙන් නැති වෙලා යන දේවල්. නමුත් දේව කරුණාව, දේව ප්‍රේමය ඒක මහත්තයා සදාකාලික දෙයක්. ඒක කවදාවත් අපිට ඈත් වෙන්නේ නැති දෙයක්. ඒ කරුණාව, ඒ ආශිර්වාදය අපේ මහත්තයාට ලබන්න මහත්තයා ආශිර්වාදලත් මිනිස්සෙක් වුණා මහත්තයා. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ ජීවත් වෙන ඔබ සෑමෝටමත් ඒ ස්වාමී වූ යේසුස් වහන්සේගේ ඒ සුද්ධ වූ මාර්ගය තුල ගැලවීම විදීම තියෙන්නේ. මක් නිසාද යේසුස් වහන්සේම මේ පොළොවට පැමිණ
උන්වහන්සේ ප්‍රකාශයක් කළා. ඒ තමයි උන්වහන්සේ තමයි අපගේ එකම මාර්ගය. උන්වහන්සේ තමයි අපගේ ඒ සත්‍යය. උන්වහන්සේ තමයි අපගේ ජීවනය. මේක අදහන්නා වූ සෑම කෙනෙකුටම උන්වහන්සේ සදාතනික ජීවනය දෙමින් ආශිර්වාද කරනවා. ඒකයි මේ සම්පූර්ණ පණිවිඩය.